සිංහල ඇකඩමි YouTube චැනලය තුළින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ සිංහල නූතන පද්‍ය සංග්‍රහයේ එන මාර යුද්ධය පද්‍ය පන්තිය පිළිබඳව. මාර යුද්ධය පද්‍ය පන්තිය රචනා කරන්නේ මහගමසේකර කවියා විසින්. ඔයාලා දැනටමත් දන්නවා ඔහු නිසඳැස් කවියෙක්. ඉතින් පුතේ මේ මාර යුද්ධය පද්‍ය පන්තිය ගත්තහම අපි අර කලින් කතා කරපු අභිනික්මන පද්‍ය පන්තිය හා තරමක් දුරට සමානයි. නමුත් මෙහි වෙනස් වූ අදහස් කිහිපයක් ජනිත කෙරෙනවා. ඉතින් පුතේ මාර යුද්ධය පද්‍ය පන්තිය පිළිබඳ කතා කිරීමට පෙර අපි මහගමසේකර කවියා පිළිබඳ විමසීමක් කරොත් මහගමසේකර කවියා කියන්නේ අපේ නිසඳස් කාව්‍ය සම්ප්‍රදාය ගත්තහම ඉතාම ප්‍රචලිත කෘතියක් වන ප්‍රබුද්ධ කෘතිය රචනා කරපු කවියා. ඉතින් පුතේ ඔහු විසින් රචනා කරන ලද කාව්‍ය කෘති අතර සක්වාලිහෙණි, හෙට ඉරක් පායයි, මක් නිසාද යත්, රාජතිලක ලයනල් හා ප්‍රියන්ත, බෝඩිම, නොමියෙමි වගේ කාව්‍ය කෘති අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අපි නිරන්තරයෙන් කතා බහකට ලක් කරන ප්‍රබුද්ධ කාව්‍ය කෘතියත් මේ මහගමසේකරයන් විසින් තමයි රචනා කරන්නේ. හැබැයි මේ ප්‍රබුද්ධ කාව්‍ය කෘතිය ප්‍රකාශනයට පත්වන විට ඔහු ජීවතුන් අතර සිටියේ නැහැ. ඉතින් පුතේ මේ මහගමසේකරයන් කවියෙක් විතරක් නෙමෙයි, ඔහු නවකථා රචනා කරලා තියෙනවා. ඒ වගේම ළමා කෘති රචනා කරලා තියෙනවා. ඉතින් අපිට මේ නිර්දිෂ්ට කරලා තියෙන මාර යුද්ධ පද්‍ය පන්තිය උපුටා ගන්නේ 1970 දී රචනා වුණ බෝඩිම කියන කාව්‍ය කෘතියෙන්. අපි යමු පද්‍ය පන්තිය පිළිබඳව සාකච්ඡා කරන්න. මේ පද්‍ය පන්තිය ගත්තහම පුතේ මෙතන පුරාණෝක්තියක් පදනම් කරගෙන රචනා කරපු පද්‍ය පන්තියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම යශෝදරා දේවියගේ සහ සිදුවත් කුමාරයාගේ සංසාරගත බැඳීමත් අපූර්වවට මෙතන නිරූපණය වෙනවා. ඒ වගේම අභිනික්මන් කිරීමේ කතා පුවතත් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් පුතේ අපි පද්‍ය පන්තිය සාකච්ඡා කරගෙන යන ගමන් මේ පිළිබඳව අදහස් සාකච්ඡා කරමු. අහස පොළව ඉර හඳ තරු ගම් හෝ වැව් නදී කඳුරු මලින් පිපුන ඝන වනතුරු ඔබ මා වෙත කෙරෙයි නුදුරු. පුතේ මේකෙදි කියනවා පරිසරීය සෝභාදහමේ තියෙන සුන්දරත්වය නේද? සෝභාදහමේ තියෙන දේවල් මෙතන පැහැදිලි කරන්නේ. මේ පරිසරයේ තියෙන අහස පොළව ඉර හඳ තරු මේවා සෝභාදහමේ දේවල්. ඉතින් මේ සෝභාදහමේ තියෙන සෞන්දර්යය සමග ඔබ මා වෙත තව තවත් සමීප වෙනවා කියන අදහස තමයි මේ පද්‍ය කොටසේ සඳහන් වෙන්නේ. එතකොට පුතේ මෙහිදී මේ අහස පොළව ඉර හඳ තරු ගංගා ඔයවල් වැව් මේ වගේ දේවල්, ඒ වගේම මල් පිපිච්ච ගස් මේ හැමදේම දකින්න ඒ කියන්නේ පුතේ පොදුවේ ගත්තහම සෝභාදහම දකිද්දී ඔබ මට මතක් වෙනවා කියන අදහස තමයි මෙහි සඳහන් කෙරෙන්නේ. මෙතන පුතේ සිදුහත් කුමාරයාගේ චරිතය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයට අරගෙන තමයි රචනා කරලා තියෙන්නේ. එතකොට මේ චරිතය කවියා ආරූඪ කරගෙන තමයි රචනා කරලා තියෙන්නේ. එතකොට පුතේ මෙහිදී කියනවා ඔබෙන් දුරව සිටිනා මට තදින් දැනේ ඔබේ ගුණය නේද? සිදුහත් කුමාරයා අභිනික්මන් කරපු අවස්ථාවේදී තමන්ට මේ යශෝදරා කුමරිය මතක් වෙනවා කියන අදහස තමයි මෙතන සඳහන් වෙන්නේ. මෙහෙමනේ පුතේ දැන් ගිහි ගෙයින් නික්මිලා ඔහු සත්‍ය සොයාගෙන යනවා නේද? ඒ ගිහිල්ලා ගියපු ගමන් බුදු වෙන්නේ නැහැනේ. එතකොට බුදු වෙන්න තව 6 වසරක් ගත වෙනවා. ඉතින් පුතේ මේ අභිනික්මන් කිරීමේ දිනය සහ ඒ 6 වසර තුල කාලය තියෙනවනේ බුදු වෙන්නට පෙර. අන්නේ ඒ කාලය තුල මේ දැනුම් ගවේෂණය කරමින් සිටින කාලය තුර ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් නේද? ඔහු රහත් වෙලා නැහැනේ. එතකොට ඒක නිසා අන්නේ ඒ කාලය තුල ඔහුට යශෝදරාව පිළිබඳව
සිහිපත් වන්නට ඇතයි කියලා කවියා මෙහිදී සඳහන් කරනවා. එතකොට පුතේ මෙහිදී අපි සාමාන්‍යයෙන් වෙනදා අපි සාමාන්‍යයෙන් දන්න කතාවට වඩා මෙතනදී ඉස්මතු කරනවා යශෝදරා චරිතය කෙරෙහි අවධානය වැඩි වශයෙන් යොමු කිරීමක් කරලා තියෙනවා. එතකොට සිදුහත් කුමාරයාගේ සහ යශෝදරා දේවියගේ සංසාරගත බැඳීමට නවමු අර්ථකථනයක් ලබා දීලා තියෙනවා. එතකොට මෙහිදී සඳහන් වෙනවා පුතේ ඒ කාලේ කියන්නේ මේ අබිනිර්මාණ කිරීමට පෙර තමාගේ සිතෙහි ඇතිවෙච්ච මේ සමහර දකින දේවල් පිළිබඳව ඇතිවෙච්ච කලකිරීම පිළිබඳව හරියටම දැනගෙන හිටියේ මේ යශෝදරා කුමාරිය තමයි නේද? එතකොට ඒකෙන් මිදෙන්න ඕන කියලා කල්පනා කර කර ඉන්නකොට යශෝදරා කුමාරිය තමයි තමන්ගේ හිත හැදුවේ නේද? ඉතින් මේ දේවල් ඔහුට සිහිපත් වෙනවා. නමුත් යශෝදරා දේවිය කියන්නේ සිදුහත් කුමාරයාට නිර්වාණය සොයා ගැනීමට උදව් උපකාර කර කාන්තාවක්. ඉතින් අන්න ඒ ගුණය මෙහිදී සිහිපත් කරනවා. ඒ වගේම ඊළඟ කොටසේදී හිමත් කිමත් වසත් කලට සැප සම්පත් පිරිවිමාන ගැයුම් වැයුම් ගඳ විලවුන් කසී පලස් සුවඳ බොජුන් වර අඟනන් පිරුණු ඇතොර රජගෙය පිරි රාජ ඉසුර අලසාමන කාම දිවිය. මෙතන පුතේ මේදි බලන්න මේ කොටස තුලම අන්තර්ගත වෙන්නේ සිදුහත් කුමාරයා මොනතරම් සපවත් ජීවිතයක් ගත කළාද කියන එක නේද? අබිනිර්මාණ කිරීමට පෙර ඔහුට රජමාලිගාවේදී කොතරම් සැප සම්පත් තිබුණාද? හිමත් ගිමත් වසත් කලට නේද? මෙතන ප්‍රබල අනුප්‍රාසාත්මක යෙදුම් ටිකක් තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ පුතේ හේමන්තය, ගිම්හානය, වස්සානය මේ කාලවලට මේ ඍතුන් වලට සැප සම්පත් සපිරුණු වෙන වෙනම මාලිගා තිබුණා නේද? අපි දන්නවනේ ඍතුවට ගැලපෙන විදියට මාලිගා උහුට තිබුණා කියලා. ඉතින් අන්න ඒ දේවල් ඒ වගේම ගෑයුම් මෑයුම් ගඳ විලවුන් කසීපල සුවඳ බොජුන් මේ හැමදේම උහුට තිබුණ සැප සම්පත්. වරාංගනන් පිරුණු අතර ඒ කියන්නේ වරංගනාවන්ගෙන් සහිත අන්තఃපුරය. ඉතින් පුතේ මෙහිදී සඳහන් වෙන්නේ ගිහි ජීවිතය තුළ ඔහු කොච්චරනම් සැප සම්පත් වලින් පරිපූර්ණව සිටියාද කියන එක. නොයා සිද්ධත් කුමාර පාලවෙයි සත්රුවන් සද්දිනේ 2000ක් කොදිව්වේ සතර මහා දිවයිනෙන් සැදුම්ලත් සක්වලෙහි එක් රජයි. පුතේ මේ සිදුහත් කුමාරයට ගිහිගෙය හැරදා යාමේ අවශ්‍යතාවයක් ඇති වුනහම ඔහුගේ පියා කුමක්ද කිව්වේ? යන්න එපා කියන අදහසනේ කිව්වේ නේද? ඔහුගේ පියාගේ අදහස උනේ ඔහු සක්විති රජ කෙනෙක් වෙනවා දකින එක. ඉතින් පුතේ මෙහිදී සිදුහත් කුමාරයාට ඔහුගෙන් ලැබුණ අදහස තමයි ගිහිගේ හැරදාලා යන්න එපා. සක්විති රජ නැත්තම් චක්‍රවර්ති රජ කෙනෙකුට ලැබෙන දේවල් තමයි මෙන්න මේ දේවල්. ඒ දේවල් එක්ක ගිහිගෙහි ජීවත් වන්න කියන අදහසනේ. එතකොට පුතේ මෙතන සේකරයන්ගේ දැනුම අපූර්වට විද්‍යමාන කරලා තියෙනවා කියනවා චක්‍රවර්ති රජ කෙනෙකුට ලැබෙන දේවල්. සත් දිනක් තුල සත්රුවන් මැණික් වර්ග 7ක් මැවෙනවා. ඉතින් ඒ වගේම 2000ක් කුඩා දිවයිනවල්. ඒ කියන්නේ සමස්ත ලෝකයටම ඉන්නේ එක රජයි. ඒ තමයි සක්විති රජු. ඉතින් මෙන්න මේ දේවල් සක්විති රජ කෙනෙකුට ලැබෙනවා කියන අදහස තමයි මෙතන තියෙන්නේ. පහසුවෙන් මම එහෙම අත්හලෙමි. එහෙත් ඔබ ගැන මතක දැනුදු මා සිත පෙළයි. මේ හැමදේම පුතේ අත්හරින්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා. නේද? මේ සැප සම්පත් රාජමාලිගාවේ තියෙන සැප සම්පත් ඒ වගේම සක්විති රජ කෙනෙකුට ලැබෙන සැප සම්පත් මේ හැමදේම මට පහසුවෙන්ම අත්හරින්න පුළුවන්. නමුත් මේ හැමදේම අත්හැරියත් මගේ හිත පෙළෙන එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ. කවුද මේ ඔබ? යශෝදරා දේවිය. සුවහසක් තරු පිරුණු රාත්‍රිය නිල් අහස් වියන් යට තනිව මා බවුන්දම් පුරන කල සුවහසක් සිත් රැගෙන ඔබගේ රුව ඉපදී ඉපදී කෙනෙහි දැවී යයි. ඔබ ගතෙහි මුදු මැලක ඊට වැඩි බලවත්ව
ඔබ සිතෙහි මුදුමැලක මා පෙළයි. ඉතින් පුතේ මේ අබිනික්මන් කරලා භාවනා යෝගීව සිටින අවස්ථාවකදී පවා මේ යශෝදරා දේවියගේ මතකය සිදුහත් කුමාරයාගේ සිතට නැගෙනවායි කියන අදහස තමයි මෙහිදී කවියා ඉදිරිපත් කරන්නේ. නේද? එතකොට පුතේ සිදුහත් කුමාරයාට මේ අදහසම ආවා කියන එක නෙමෙයි මෙතන කියන්නේ සාමාන්‍ය සාහිත්‍යයේදී කවියෙකුට යම් අවස්ථාවක් සාහිත්‍යානුරූපීව නිර්මාණය කිරීමේ අලුත් දේවල් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා නේද? එතකොට කවියා මේ යශෝදරා දේවිය විස්මතු කිරීමේ අදහසින් තමයි මේ පද්‍ය පන්තිය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඔහු කියනවා සුවහසක් තරු පිරුණු රාත්‍රියේ නිල් අහස යට තනිවම භාවනා කරමින් සිටින අවස්ථාවේදීත් ඔබගේ රුව ඉපදී කෙනෙහි දැවී යයි. ඒ කියන්නේ ඔබගේ රුව මැවිලා එවෙලම නැති වෙලා යනවා. ඉතින් ඒ කියන්නේ මේ සිහිපත් වෙනවා කියන අදහස නේද? ඔබගේ ගතෙහි මුදුමෙලක ඊට වැඩි බලවත්ව ඔබ සිතෙහි මුදුමෙලක මාපෙළයි. එතන පුතේ කියන්නේ මේ යශෝදරා දේවියගේ උතුම් වූ ගතිගුණ ඉස්මතු වෙනවා කියන එක නේද? දැන් සාමාන්‍යයෙන් සිතෙහි තියෙන මුදුමෙලක ඒ කියන්නේ යශෝදරා දේවිය කෙතරම් නේද මෘදු සිතක් තියෙන කෙනෙක්ද කියන දේ මෙතන ඉස්මතු කරනවා. ඉතින් සංසාරයේ පෙරම් පුරාගෙන සිදුහත් යශෝදරා ආත්මගත බැඳීම මෙතන ඉස්මතු කිරීමට කවියා යම් උත්සාහයක් දරා තියෙනවා. ඒ වගේම එය මකා ලනු පිණිස තව තවත් දුක් දෙමින් කය පෙළමි. වැසි සුළම් බර රැයෙහි එලිමහන් රුක් මුල්හි. සිරුර හිරි ගඩු නැගෙන සිහිතලෙන් නොපිලිසන් සිරුර ඇතිව කල්යාවමි. දහදියෙන් ලුණු පිපෙන දූලි වැකි ගත කොරල ඉරි තැලෙන ගිනියමෙහි දිව ගිලෙන පිපාසා නොසිඳවා දැඩි දවුස් තම්පුරමි. මෙහිදී පුතේ දුෂ්කර ක්‍රියාවෙහි ස්වභාවය ඔයාලට මෙතනදී චිත්ත රූප මැවෙනවා. නේද? මෙතනදී පුතේ අපි සාමාන්‍ය කතා බහේ අපි සාමාන්‍යයෙන් දැනුවත් දේ තමයි සිදුහත් කුමාරයා දුෂ්කර ක්‍රියා කරා කියන එක. නමුත් ඒකට යශෝදරා දේවියගේ සම්බන්ධයක් තිබුණ නැහැ. නේද? හැබැයි කවියා මෙතන කියනවා භාවනා කරනකොට යශෝදරාව සිතෙහි මැවෙන නිසා එය නැති කර ගැනීම සඳහා තමා කයට දුක් දෙමින් දුෂ්කර ක්‍රියාව කරනවා කියලා. නේද? එතකොට පුතේ මේ දුෂ්කර ක්‍රියාව කරනකොට දුෂ්කර ක්‍රියාවෙහි ස්වභාවය අපිට මෙතන චිත්ත රූප මැවෙන ආකාරයට ඉදිරිපත් කිරීමට කවියා උත්සාහ දරලා තියෙනවා. අපිට මේ අවස්ථාව ඇත්තටම හිතෙන් මැවෙනව නේද? කියවද්දි වැසි සුළං බර රැහි එලිමහන් රුක් මුල්හි නේද? වැස්ස සුළඟ හැමදේම තියෙන රාත්‍රියක එලිමහනේ මේ සීතලෙන් ඇඟේ හිරිගඩු පිපෙනවා නේද? ඉතින් හරියට ඇඳුම් නැහැ. එතකොට සිරුරට හරි අපහසුයි ඒක. හරිද? ඒ වගේම දහදියෙන් ලුණු පිපෙන දූලි වැකි ගත කොරල ඉරි තැලෙන ගිනියමෙහි. හරිද? එතකොට මහා ගිනියම් වූ දහවල් වල දූවිලි වලින් ඇඟ දූවිලි වලින් පීඩිත වෙලා ඒ අවුව සැරට ශරීරයෙහි ඉරි තැලෙන ගානට වේදනාවක් දැනෙනවා. එතකොට දිව ගිලෙන පිපාසයක් එනවා. දැඩි පිපාසාවක් එනවා. ඉතින් මේ පිපාසාවවත් සිදෙන්න දිය වතුර බොන්නේ නැහැ නේද? එච්චර දුක් දෙමින් දැඩි තවුස්දම් පුරමි. එච්චර දුක් දෙමින් මේ තවුස්දම් පුරනවා. මෙතනදී ඔහු කියන්නේ මේ යශෝදරාව සිහිපත් වීම වැළැක්වීමේ අරමුණින් ඔහු දුෂ්කර ක්‍රියාවෙහි යෙදුනා කියන අදහස. නහරවැල් ඉලිප්පී කටු ගැසුණු පොතු සිරුර වරින් වර හාමතින් නැද හැලෙයි ක්ලාන්තව නිලංකාරව දෙයස දෙකන් ගැබ බිහිරි වෙයි. හිස් කබල පුපුරුවා විසන්දිව යෙයි සන්දි. මෙතනත් පුතේ කියන්නේ දුෂ්කර ක්‍රියාවෙහි ස්වභාවයමයි. මෙතනත් ඔයාට මේ ශරීරය මවා ගන්න පුළුවන් නේද? නහරවැල් ඉලිප්පී කටු ගැසුණු පොතු සිරුර
හරියට ආහාරයක් නැතුව නේද? කිසිම සැප පහසුකමක් නැතුව. ඉතින් මේ දුක් දෙන ශරීරයක ස්වභාවය මෙතන පැහැදිලි වෙනවා. නහරවැල් ඉලිප්පිලා, කටු ගැසුණු පොතු සිරුර, ඒ කියන්නේ ඊටාම කෙසඟ සිරුරක්. වරින් වර හාමතින් ඇදහැලේ ක්ලාන්තව. හරියට කෑමක් නැති නිසා ක්ලාන්ත වෙලා වරින් වර රෝගී වෙනවා. නිලංකාරව දියස දෙකන් ගැබ බිහිරි වේ. හිස් කබල පුපුරවා විසන්දිව යෙයි සන්දි. මේ කියන්නේ මේ දුෂ්කර ක්‍රියාව කරද්දී ශරීරයට අධික දුක් දෙන අවස්ථාවේදී ඇතිවන తত্ত্বය. හික්මවා සිත පසක් කරනු ඇත්ත. ඉවසා එහැම දිවා රෑ වෙරදරමි. බලන්න පුතේ හික්මවා සිත පසක් කරනු ඇත්ත. තමන්ගේ සිත හික්මවාගෙන ඇත්ත පසක් කිරීම සඳහා ඒ කියන්නේ පුතේ නිර්වාණය සොයා ගැනීම සඳහා මේ හැම වේදනාවක්ම ඉවසාගෙන ඉන්නවා. ඒ වගේම දිවා රෑ මහන්සි වෙනවා මේ නිර්වාණය සොයා ගැනීම සඳහා නැත්නම් සිත හික්මවා ගැනීම සඳහා. මෙතනදී පුතේ කවියා ගොඩක්ම ඉස්මතු කරන්න හදන්නේ කුමාරයා යශෝදරාව අමතක කිරීම සඳහා මේ හැමදේම කරා කියන අදහස තමයි ඔහු ඉස්මතු කරන්නේ නේද? ඉතින් තමන්ගේ හිත මේ හැමදේ මේ යම් යම් අවස්ථාවන් සිහිපත් වන මේ හිත හික්මවා ගැනීම සඳහා තමයි මේ දිවාරෑ වෙර දරන්නේ මේ ශාරීරියට දුක් දෙමින් වෙහෙසවන්නේ කියන අදහස තමයි මෙතන සඳහන් කරන්නේ. එහෙත් ඔබ ගැන මතක මොහොතකින් ඒ සියලු වෙර බිඳර පැන නගී අවුල් කරවයි මසින්. මම මේ දිවා රෑ වෙහෙසෙනවා මගේ හිත හික්මවා ගන්න, හිත තැන්පත් කරගන්න. නමුත් ඔබගේ මතකය ඇවිල්ලා එක මොහොතෙන් අර සියලුම උත්සාහය බිඳ දාලා මගේ හිත අවුල් කරනවා කියන අදහස තමයි මෙතන සඳහන් වෙන්නේ. පුතේ මෙතන මේ මාර යුද්ධය කියලා කියන්නේ පුතේ සිදුහත් කුමාරයා තමන්ගේ හිත පාලනය කර ගැනීම සඳහා කරන ගනුදෙනුවක් විදියට තමයි කවියා ඉස්මතු කරන්න උත්සාහ කරලා තියෙන්නේ. මොකද සාමාන්‍ය මාර යුද්ධයක මාරයා පරාජය කරා කියන අදහස නෙන්නේ නේද? නමුත් මෙතනදී මහගම සේකරයන් ඊට වඩා වෙනස් අර්ථකථනයක් ලබා දීලා තියෙනවා සිදුහත් කුමාරයාගේ සහ යශෝදරා දේවියගේ සංසාරගත බැඳීම ඉස්මතු කිරීමට උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපි ගිහිගේ හැරදාලා ගියාම සිදුහත් කුමාරයාට යශෝදරාව මතක් වුණා හෝ යශෝදරාව අමතක කරන්න අසීරුතාවයක් ඇති වුණා කියන එක පිළිබඳව අවධානයක් යොමු කරන්නේ නැහැ නේද? එතකොට මේ කවියා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයට ඇඳාගෙන කවියාට ආරූඪ වෙමින් එය උපකල්පනය කරමින් රචනා කරලා තියෙනවා. ඉතින් පුතේ මේ පද්‍ය පන්තිය ගත්තාම වාචාර්ථ ඉක්මවාගේ ව්‍යංග්‍යාර්ථයක් එකතු කරනවා කියන එක අපිට පැහැදිලි. මම හිතනවා ඔයාලට මේ පද්‍ය පන්තිය පැහැදිලි වෙන්නේ නැති කියලා. මම මේ ඊටාම සරලව තමයි මේ පද්‍ය පන්තිය ඔයාලට පැහැදිලි කළේ. ඉතින් ඉදිරියට සංග්‍රහයේන පාඩම් අරගෙන එන්නම්. එසේනම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න. ඉදිරි පාඩමකින් නැවත හමු වෙමු.